ඔන්න අද මම මේක ගෙනාවේ චීස් පෙරේතයන්ටමයි. මේ බලන්නකෝ මේක නියමයි නේද? අම්මෝ මේකේ රස මේක මාරම රසයි. මේකේ රසට නම් ලොකු පොඩි ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම පිස්සු වැටෙනවා. එන්න අපි හදමු එහෙනම්. මුලින්ම අල ටිකක් තඹ ගන්න ඕන. අල ටික මේ වගේ ගානට තඹ ගන්න. අල ටික හොඳට පොඩි කරගන්න ඕන. මෙන්න මේ විදිහට. මේ බලන්න මෙන්න මේ ගානට එන්න ඕන. කෑලි හිටින් නැති වෙන්න මෙහෙම හොඳටම මේක පොඩි කරගන්න ඕන. දැන් මේකට ගම්මිරිස් ටිකක් දාගන්න. ලුණු රස පදමට දාගන්න. මේ දාන්නේ රෝස්මරි. මේ දාන්නේ තයිම් හර්බ්ස්. මේකෙන් අපේ මිශ්‍රණයේ රස වගේම සුවඳත් වැඩි වෙනවා. මේ ටික සේරම මෙහෙම හොඳට මිශ්‍ර කරගන්න ඕන. මේ බලන්න මෙන්න මේ වගේ හදාගන්න ඕන. හරි ඊළඟට බිත්තරයක් මෙහෙම කඩලා අරන් ඒකට ලුණු ටිකක් දාගන්න. ඒ ටික හොඳට ගහගන්න. ගහගත්ත බිත්තර ටික මෙහෙම පිඟානකට දාගන්න. බිස්කට් කුඩු ටිකකුත් වෙනම පිඟානකට අරන් ඒකට මේ වගේ මිරිස් කුඩු ටිකක් දාගන්න. ඒකත් හොඳට කලවම් කරන්න. මේ තියෙන්නේ ජම්බෝ සොසේජස් දෙකට කපලා. ඒකෙන් එක කෑල්ලක් අරන් මේ වගේ ස්ටික් එකකට ගහගන්න ඕන. මෙන්න මේ ප්‍රමාණයට ඒක තියෙන්න ඕනේ. හරි. දැන් මේකට චීස් කෑල්ලක් මෙහෙම ගහගන්න ඕන. මේ බලන්න මෙන්න මේ වගේ තියෙන්න ඕන. ඒ විදියට අනිත් සේරම ටික මේ විදියට සෙට් කරගන්න ඕනේ. දැන් අපි අපේ අල මිශ්‍රණයෙන් ටිකක් මේ විදියට අරන් ඒක අතේ ටිකක් තුනී කරගන්න ඕන. ඊට පස්සේ මේක මෙහෙම තියලා හොඳට කවර් වෙන විදියට අල මිශ්‍රණය දාගන්න තමයි තියෙන්නේ. බලන්න මම මේ කරන විදිහට කරන එක ලේසි. ඔයාලට ලේසි විදිහකට මේක කරගන්න. මෙන්න මේ විදිහට තමයි අපි මේක හදාගන්න ඕන. ඉතින් ඒ විදිහට ඔයාලා මේ සේරම ටික හදාගන්න. ඊට පස්සේ ඒවා එකින් එක අරන් ඉස්සලාම කෝන් පිටි මේ වගේ තවර ගන්න ඕන. ඊළඟට බිත්තර සාරුවල දවට ගන්න තමයි තියෙන්නේ. ස්තැන් නැති වෙන්න මේක හොඳට දවට ගන්න ඕන. දැන් අපි මේක බිස්කට් කුඩුවල දවට ගන්න ඕන. මෙහෙම හොඳට තවර ගන්න ඕන. මේ විදිහටම අනිත් ටිකත් හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් අපේ සේරම ටික හරි. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා රත් වෙනකොට තෙල් ටිකක් මෙහෙම දාගන්න. දැන් ඉතින් අපි හදාගත්තු ටික රන්වන් පාට වෙනකල් බෙදගන්න තමයි තියෙන්නේ. අඩු ගින්දරේ මේක කරගන්න ඕන. ඔන්න දැන් ඒක හොඳ ගානට බෙදලා තියෙන්නේ. එන්න ඉතින් අපි බලමු මේක කොහොමද කියලා. වව් මේ බලන්නකෝ මේක කොහොමද? මරු නේද ඉතින්? චීස් ටික ගානට සෙට් වෙලා තියෙන්නේ. කාලා බලමු කෑල්ලක්. අම්මෝ මේකේ රස නියමම නියමයි. මාරම රසයි මේක. අලත් එක්ක චීස් එකතු වෙලා චීස් රස වැඩි වෙලා පිස්සු හැදෙන රසක් තමයි එන්නේ. ඕනම කෙනෙක් මේකට නම් අනිවාර්යෙන් පිස්සු වැටෙනවා. ඒ තරම් රසයි මේක. ඔයාලත් හදලා රස කියන්නකෝ. අපේ channel එකේ මේ වගේ රස රෙසිපීස් ගොඩක් තියෙනවා. ඒවත් බලන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.